දවසක් කියලා පිළිගන්නවා යාළුවනේ. ඉතින් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා travel with Sena මගේ YouTube channel එකට. ඉතින් මේක තමයි මගේ පළවෙනි වීඩියෝ එක. අපි ඕනෑම වැඩක් කරද්දී බෞද්ධයන් විදියට බුදුන්ගේ ආශිර්වාදය ගන්න ඕනනේ. ඉතින් travel with Sena යනවා බුදුන්ගේ ආශිර්වාදය ගන්න තැනකට. ඒ තැන මම දැම්ම කියන්නේ. ඔයාලා තැන ගෙස් කරලා පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්නකෝ. මම ඉන්නේ මාතර දිස්ත්‍රික්කේ. එතකොට ඔයාලට ගෙස් කරන්න ලේසි. ඔන්න එක හින්ට් එකක් දුන්නා. එහෙනම් අපි ගිහිල්ලා බලමු. මං ආවා මේ මාතර බෝධින් වහන්සේ ළඟට. මං කිව්වනේ ඔයාලා ගෙස් කරා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අපි වඳින්නවානේ. එහෙනම් අපි පොඩක් ගිහිල්ලා වැඳලා එමුද? මම මේ ඓතිහාසික බෝධින් වහන්සේ ගැන පොඩි විස්තරයක් කියන්නම්. කාශ්‍යප රජතුමාගේ පුත්‍රයෙක් තිබෙලා තියෙනවා කුමාර ධාතුසේන කියලා. මේ කුමාර ධාතුසේන රජතුමාගේ කාලේ වෙනකන් දිව යන ඓතිහාසික කතාවක් තමයි මේ බෝධින් වහන්සේට තියෙන්නේ. මේ කුමාර ධාතුසේන රජතුමාට ඉඳලා තියෙනවා යාළුවෙක් කාලිදාස රජතුමා කියලා. මොහු ඉතාමත් හොඳ කවියෙක්. ඒ වගේම රංගනයට ඉතාමත් දක්ෂයි. මේ කුමාර ධාතුසේන රජතුමා කවි දෙකක් ලියලා තියෙනවා. මේ කවි දෙකේ අන්තිම භාග දෙක අන්තිම කොටස් දෙක සම්පූර්ණ කළ නැතුවයි මහජනයාට පෙන්වලා තියෙන්නේ. මහජනයාට කියලා දෙනවා මේ කවියේ අන්තිම පද දෙක සම්පූර්ණ කරන ඕනෑම කෙනෙක්ට ගොඩක් ධනස්කන්ධයක් දෙනවා කියලා. ඊට පස්සේ මේක අහපු කපටි සිටුවරේ මේ කාලිදාස රජතුමාට කියලා මේ කවියේ අන්තිම පද දෙක සම්පූර්ණ කරගෙන තියෙනවා. ඒක තමන් කරා කියලා පෙන්නන්න මේ කාලිදාස රජතුමාව ඝාතනය කරලා තියෙනවා. ඊට පස්සේ මේ සිටුවරයා කුමාර ධාතුසේන රජතුමා ළඟට මේ කවිය අරන් ගිහලා තියෙනවා. ඊට පස්සේ කුමාර ධාතුසේන රජතුමා දැනගෙන තියෙනවා මේක කාලිදාස රජතුමාගේ අත්අකුරු කියලා. මොකද හොඳම යාළුවනේ. ඊට පස්සේ වැඩිදුර හොයද්දී දැනගෙන තියෙනවා මේ ඝාතනයේ සුළමුල. ඉතින් තමන්ගේ යාළුවගේ වියෝව නිසා ගොඩක්ම දුකටපත් කුමාර ධාතුසේන රජතුමා ඒ යාළුවා ඇවිලන ඒ ගින්නට පැනලා තමන්ගේ දිවිය නසාගෙන තියෙනවා. ඊට පස්සේ ඒක දැකපු ඒ කුමාර ධාතුසේන රජතුමාගේ බිසෝවරු 5 දෙනෙකුත් ඒ ගින්නට පැනලා සිය දිවි නසාගෙන තියෙනවා. මේ කට්ටියගේ සොහොන් හදපු තැන්වල උඩින් බෝ ගස් 7ක් හිටවල තියෙනවා. ඒ 6ක්ම දැනටත් මාතර පුරවරේ වැජ්ජබෙනවා. ඒ එකක් තමයි මේ මාතර බෝධින් වහන්සේ. දැන් ඔයාලට තේරුණානේ මොකද්ද මේ මාතර බෝධින් වහන්සේගේ සුළමුලක් කියලා. travel with Sena ගෙනාවේ ඔයාලට මේ මාතර ඓතිහාසික බෝධින් වහන්සේගේ විස්තරය. වෙන දවසක තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකම්
ඔයාලා යට තියෙන subscribe button එකයි bell icon එක click කරලා තියාගෙන අමතක කරන්න එපා. මොකද මම අලුත් වීඩියෝ එකක් දැම්මොත් ඔයාලට ඒකේ notification එකක් එනවා. ඒ වගේම like කරලා comment කරලා share කරලා මගේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා මම.